දරුවෙක් කියන්නේ කාගේවත් රිටයර්මන්ට් ප්ලෑන් එකක් නෙමෙයි. එයාලට එයාලගේම ජීවිතයක් තියෙනවා. නිදහසක් තියෙනවා. ඔයා තුලින් දරුවෙක් ලෝකෙට එනවා නම් ඔයා තේරුම් ගන්න ඕන දේ තමයි ඒ දරුවෝ ඔයාට ණය නැහැ කියන එක. ආදරය විශේෂයෙන්ම දරුවෙට ලැබෙන ආදරේ ගනුදෙනුවක් නෙමෙයි. ඔයා දරුවෙක්ව ලෝකෙට කියන්නේ කවදාරි එයා ඔයාව බලාගනී කියලා පොඩි හරි බලාපොරොත්තුකින් නම් ඔයාට එතන වැරදිලා. දරුවෙට ආදරය ලැබෙන්න ඕනේ කන්ඩිෂන්ස් නැතුව. මොකද දරුවෝ කියන්නේ ඉන්වෙස්ට්මන්ට් එකක් නෙමෙයි. කලින් පරම්පරාවල ගොඩක් මිනිස්සු දරුවන්ට දෙන ආදරය දැක්කේ ලෝන් එකක් හැටියට. මම මේ දේ කියන්නත් ඕන. දරුවෙක් එයාගේ දෙමව්පියව බලාගන්නේ ආසාවෙන් නම් ඒක හරි ලස්සන දෙයක්. ඒක ගොඩක් වටිනවා. හැබැයි මගේ පොයින්ට් එක මේකයි. තමන්ගේ කැමැත්තෙන් දරුවෙක් දෙන ආදරේ හැම දරුවම දෙයි කියලා බලාපොරොත්තු වෙලා දරුවෙක් හදන එක වැරදි. මොකද ඒක දරුවගේ තීරණයක්. එයා වෙනම මිනිසෙක්. ඉතින් එයා අපිට දේවල් කරන්න බැඳිලා ඉන්නවා කියලා දෙයක් නැහැ. එයා ජීවිතේ ගන්න තීරණේ මොනවා වුණත් දෙමව්පිය හැටියට මැචුව විදිහට ඒක දකින්න අපිට පුළුවන් වෙන්න ඕන. දරුවෙක්ව රිටයර්මන්ට් ප්ලෑන් එකක් විදිහට හිතලා ආදරය කරොත් ඒ ආදරය ඇත්තටම අන්කන්ඩිෂනල් ආදරයක් නෙමෙයි නේද? මේ කතාව මං හිතන්නේ දරුවා හැටියට අපි ගොඩක් අය එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. ඒත් ඔයා දරුවෙක්ව මේ ලෝකෙට ගේන්න කැමති කෙනෙක් නම් පේරන්ට් කෙනෙක් හැටියට ටොක්සික් සයිකල් එක කඩන්න ඔයාට පුළුවන්. දරුවෙට ආදරය කරද්දී කිසිම දෙයක් බලාපොරොත්තු නොවේ කන්ඩිෂන්ස් නැතුව ආදරය කරන්න. එයා ලොකු මහත්තයලා වගේ ඈතට ගියත් කිසි දෙයක් බලාපොරොත්තු නොවි ඔයාගේ ආදරේ සම්පූර්ණව දුන්නා කියලා අවංකව සතුටු වෙන්න පුළුවන් විදිහේ පේරන්ට් කෙනෙක් වෙන්න. ඒක රෙස්පෙක්ට්ෆුල්. ඒක ගොඩක් ලස්සනයි. එච්චරයි.